මේ ඔරුව පදින වැව අපි අකුරැස්ස සිට කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන විට අපිට මුණ ගැහෙනවා එක්තරා තැනකදී වැවක්. ඒ වැවට අපි එතන ඉඳන් අඳුන්වනවා ලේන බටුවේ වැව කියලා. ඉතින් ඔබ අහලා ඇත්තේ ඔබ අහලා තියෙන්නේ එහෙම තමයි. නමුත් ඒ කතාව ඇතුලේ වෙනස් කතාවල් ගොඩක් තියෙනවා. ඒ කතාවල් ඊටාම කෙටියෙන් දැනගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ලේන බටුවේ වැව කියලා අඳුන්වන මේ වැව සෝමසිරි මාමේ. මාම දන්නේ අවුරුදු 59ක තරම් කාලයක ඉඳලා කියලා තමයි මම අහලා තියෙන හැටියට දන්න හැටියට මගේ දැනුම මතකයි. ඉතින් සෝමසිරි මාමා අවුරුදු 50 ගාණක් දන්න මේ ලේන බටුවේ වැවට තවත් මොනවා හරි නමක් තියනවා කියන කතාවට ඇත්තක් තියෙනවද? ඇත්තක් තියෙනවා. මොකද්ද මාම? ලේන පටුවේ වැව කියන්නේ මේ වැවේ නම ලේන පටුවේ වැව නෙමෙයි හාලි ඇල වැව. හාලි ඇල වැව. හරි. ලේන පටුවේ වැව කියන්නේ ලේන පටුව බන්ට් එක ලේන පටුවට ගෙනියපු නිසා මේ වැව කොටස් දෙකකට හැදිච්ච වැවක්. පරිසරයත් එක්ක ස්වාභාවික පිහිටීම නිසා වැවේ වතුර රැඳීමට තමයි වැව විශාල කරලා තින්නේ. ඒ නිසා බන්ට් එක ලේන පටුවට ගෙනිච්ච නිසා තමයි කියන්නේ ලේන පටුවේ වැව කියලා. යන මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ලේසියෙම මුණ ගැහෙන තැන නිසානේ. හරි. එතකොට අපි කවදාවත් මීට කලින් අහපු නැති කතාවක් මේක ලේන බටුවේ වැව විතරක් නෙමෙයි. ලේන බටුවේ වැව කියලා සඳහන් වෙන්නේ මාර්ගයත් එක්ක ඉතා ඉක්මනින් සම්බන්ධ වීමට තිබෙන තැනකදී මුණ ගැහෙන වැව නිසා තමයි ලේන බටුවේ වැව කියලා කියන්නේ. ඉතින් මේ මාර්ගයේදී මුණ ගැහෙන තැනට වැඩිය විශේෂ තැනක් මේ අපි දැන් කතා කරමින් ඉන්නේ. හරියටම ලේන බටුවේ වැව මැද හාලි ඇලනේ. හාලි ඇල වැව මැද තමයි අපි මේ ඉන්නේ. මේ වැව මැද ඉඳගෙන අපිට වටපිටාව බැලුවයින් පස්සේ වැව මාර්ග ගණනාවක් තියෙනවා. මේකේ මම මෙහෙම කියනවට වැඩිය සෝමසිරි මාම පැහැදිලි කරනවා නම් ගොඩක් හොඳයි අහගෙන බලාගෙන ඉන්න අයට දැනගන්න වැව මැද ඉඳගෙන කොහෙද මේ පාරවල් ටික මේ වමට පේන දකුණට ඉදිරියට පසුපසට පේන වැව මාර්ග ටික මේ වැවේ අපි පදින ඔරුව පදිනකොට වම් පැත්ත කොටස ලේන පටුව පැත්ත කොටස මේ වම් පැත්තනේ පැත්ත කොටස ඉදිරිපස කොටස තියෙනවා කුරුඳුවත් විල්පිට ආරණ්‍ය සේනාසන කොටසට එනකම්. අර ඉදිරිපස කොටස තමයි ඒ මාවත ඒ ඔලියගෙන් විල රක්ෂිතය